items තමයි මේකේ ගොඩාක් තියෙන්නේ. Ciao ragazzi! ඔන්න අද මම මගේ පළවෙනි YouTube voice වීඩියෝ එක අරගෙන ආවා ඔයාලත් එක්ක. මම අද ෂෙයා කරගන්න හදන්නේ මගේ මෙන්න මේ මේකප් පවුච් එකේ තියෙන items මොනවද කියලා. ඉතින් අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේකේ තියෙන ගොඩක් items තියෙන්නේ මම daily use කරන ඒවා. ඒ කියන්නේ මම ඉස්කෝලේ යද්දී එහෙම නැත්නම් ගමනක් යද්දී වගේ use කරන items තමයි මේකේ තියෙන්නේ. ඔයාලට පෙන්නන්නම් එකින් එක මොනවද කියලා. පළවෙනියටම තියෙනවා මෙන්න මේ ෆවුන්ඩේෂන් එක. මේක මම ඔයාලට පේනවද මන්ද මේක මම යූස් කරන්නෙම නැති තරම් ගොඩක්. මොකද මම ආස නැහැ ෆවුන්ඩේෂන් යූස් කරන්න මම ආසෙම නැහැ. මොකද මට මේක රිමූව් කරාදී හරි කරදරයි. ඒ වෙනුවට මම BB ක්‍රීම් එකක් තමයි යූස් කරන්නේ. මම ඒක ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ කලර් එක මගේ ස්කින් කලර් එකට වඩා ගොඩාක් ඩාර්ක්. ඉතින් මම මේක යූස් කරද්දී අනිවාර්යෙන් වෙන ලයිට් කලර් එකක් එක්ක මික්ස් කරලා තමයි යූස් කරන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මං කිව්ව මෙන්න මේක තමයි මම යූස් කරන BB ක්‍රීම් එක. මං කලින් මේ Nivea එක නෙවෙයි යූස් කරේ. කලින් මම කරේ මෙන්න මේකේ. මේක දැන් ඉවර වෙලා තියෙන උනට මම ඉතින් ඒක තියාගෙන ඉන්නවා. තව ටිකක් ඒකේ තියෙනවා. මායම්මි දෙන්නම මේ ඔක්කොම එකට තමයි යූස් කරන්නේ. මොකද එයාගේ ස්කින් කලර් එකයි මගේ ස්කින් කලර් එකයි එකම වගේ. ඒකට එයාමයි දෙන්නම එකට තමයි මේවා පාවිච්චි කරන්නේ. මේකත් දැන් ඉවර වෙලා තියෙන්නේ. මේක මට හොයාගන්න හම්බුනේ නැහැ. කියන්නේ ඒකයි මම මේ Nivea එක යූස් කරන්නේ. දැන් මේක මට හම්බුනේ නැහැ. දැන් මම මේක ආයෙ ගන්න ඕනේ මේ වගේ එකක්. ඊට පස්සේ මෙන්න මේක අනිවාර්යෙන්ම ඕනේ. මොකද මේකප් එකක් දාලා ඉවර වෙලා ෆවුන්ඩේෂන් එක සෙට් කරන්න අනිවාර්යෙන් මේ පවුඩර් එකක් ඕනමයි. ඒකත් මම යූස් කරන්නේ කිකෝ එකේමයි. ඊට පස්සේ මේක නම් මට නැතුවම බැරි එකක් මස්කාරා මම ගොඩක් වෙලාවට මේකප් එකක් දැම්මත් නැතත් නිකන් එළියකට ගියත් මම මේ මස්කාරා එකක් යූස් කරනවා. මම ඒක හරිම කැමතියි. මොකද මේකට මාර වොලියුම් එකක් එනවා. මේ කිකෝ එකකට මම මාර මාසේ මම කලින් යූස් කරලා තියෙන වෙන ඒවත් ඒත් මේක ඊට වඩා මාරම හොඳයි. ඒක නිසා මම මේකට මාර ආසයි. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක බ්ලෂර් එක. මම පැලට් එකකුත් යූස් කරනවා. හැබැයි මම ඩේලි යූස් කරන ඒවා නෙමෙයි මේකේ තියෙන්නේ. ඉතින් මම ඩේලි යූස් කරන්නේ මෙන්න මේ ස්ටික් එක වගේ එක. මොකද ඒක ලේසි, ඒක ගෑවම මාර ලස්සනයි. අනික මම ඒකට හරිම ආසයි. ඒක ස්ට්‍රෝබෙරි සුවඳක් කියන නිසා මම ඒකට මාර ආසයි. මේක මම නිකන් ෂොප් එකකින් ගත්තේ. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක කන්සීල් එක. ඒකත් මම යූස් කරන්නේ කිකෝ එකේ. ඒක ෆුල් කවරේජ් එකක්. මේක මාරම හොඳයි. මොකද මගේ මූණේ ගොඩක් ටිකක් සාමාන්‍යයෙන් තියෙනවා මේ පිම්පල්ස් ආව පැචස් වගේ ඒවා. ඒ දේවල් වලට මම මේක තමයි යූස් කරන්නේ. මේක අර ෆුල් කවරේජ් එකක් නිසා හැමදේම හොඳටම මේ කවර් වෙනවා. ඉතින් මම මේකට මාර ආසයි. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක. මම මේක ඩේලි යූස් කරන්න තියාගෙන ඉන්නේ. මොකද මේක ටිකක් ලයිට් කලර්ස්. මේක ගොඩාක් ඩාර්ක් නෑ. මට ඉස්කෝලේ යද්දී උනත් මේක ගාගෙන යන්න පුළුවන් නිසා මම මෙන්න මේ කලර්ස් ටික තමයි පාවිච්චි කරන්නේ. ඒකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක. මම මේක ලංකාවෙන් අපේ අම්මිට කියලා තමයි ගෙන්න ගත්තේ. මොකද මම මේක ලංකාවේ ඉද්දිත් ඉස්සරින්ම පාවිච්චි කරන එකක් වෙස්ලින් එකේ මේ ලිප් බාම් එක. මේකත් හරිම සුවඳයි. මම මාර ආසයි යන්නේ මේකට. ලංකාවේ ඉද්දිත් මම ගෙදර නිකන් මම හිටියත් මම මේක තමයි ගාන්නේ. ඒකත් එක්කම මම මෙහෙදි ගානවා. ඒක නම් දැන් ඉවර වෙලා. මෙන්න මේකේ ලිප් බාම් එක ගානවා. ඒක නම් දැන් ගොඩක් ඉවර වෙලා තියෙනවා. මේකට නම් මම ලංකාවේ ඉද්දි නම් හරිම ආසයි. මොකද ගෑවහම මාර ෂයින් එකක් තියෙනවා. මම ලංකාවේදී ගොඩාක් මේකප් කරේ නෑ. කියන්නේ ලංකාවෙද්දි ගොඩාක් අපි ඉතින් මේකප් කරනවා අඩුයිනේ. දැන් මෙහෙ මම ඉස්කෝලේ යනවා නිතරම එළියට යන නිසා මම මෙහෙ දැන් මේකප් කරනවා. දැන් ලංකාවෙද්දි මම ගොඩාක්ම යූස් කරේ මේ මොනවාද ලිප්ස්ටික් එකයි මස්කාරා එකයි. මෙන්න මේ ලිප් බාම් එක නම් අනිවාර්යෙන් මම පාවිච්චි කරා. ඒක තමයි ලංකාවෙද්දි මගේ මේකප් එක. ඊට පස්සේ තියෙනවා මෙන්න මේකේ මේකට වඩා ටිකක්
ඩාර්ක් කලර් එකක් තමයි මම කලින් මේ කිකෝ එකේ මේකෙන් යූස් කරේ. මේකටත් මම ගොඩක්ම ආසයි. මේක තමයි මම ආසම ලිප්ස්ටික් එක. මොකද ඒකේ මේ පැත්තේ ග්ලොස් එකක් තියෙන නිසා දෙකම එකට තියෙන නිසා මාරම හොඳයි. මේකත් මම කිකෝ එකෙන් තමයි ගත්තේ. මම ගොඩාක් අයිටම්ස් ගන්න කිකෝ එකෙන්. මොකද ඒකට මම ආසයි ඒ බ්‍රෑන්ඩ් එකට. ඊට පස්සේ ඒකෙම මෙන්න මේ ලිප් පෙන්සිල් එක. මම ගොඩාක් ලිප් පෙන්සිල් ලිප්ස්ටික් වගේ යූස් කරන්නේ ඩාර්ක් කලර්ස් ඒවා. මොකද මම හරිම ආසයි ඩාර්ක් කලර්ස් ඒවා යූස් කරන්න. මම හිතනවා ඒක මට ලස්සනයි කියලා. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ මිරර් එක තියෙනවා. මිරර් එක මම ඒක කොහොමත් මම කොහෙ ගියත් අරගෙන යනවා. මොකද ගෙදර ඉඳන් ලෑස්ති වෙලා ගියාට එළියට කොහෙට හරි ගියාම මිරර් එකක් අපිට නැහැනේ. ඉතින් මේක ගොඩක් වටිනවා. ඉතින් මම මේක තියාගෙන ඉන්නවා. ඊට පස්සේ මෙන්න මේක මම මේක පෙන්වන්න අමතක වුණා. මෙන්න මේක තමයි මම අයිබ්‍රෝස් දැනම අයිබ්‍රෝස් කරලා නැහැ මොකුත්. ලිප්ස්ටික් විතරයි ගාලා තියෙන්නේ. මෙන්න මේක මාරම හොඳයි. මේක අයිබ්‍රෝස් මෙන්න මේ විදියට මෙන්න මෙහෙම කරලා හදාගන්න පුළුවන්. ඒකට මෙන්න මේ පැත්තේ තිබුණා මේ පෙන්සිල් එක වගේ. ඒක දැන් ඉවර වෙලා හින්දා මම අයිබ්‍රෝස් පෙන්සිල් එකකින් අරගෙන මෙන්න මේ විදිහට තමයි ගාන්නේ. ඒක අර අඳිනවට වඩා බ්‍රෂ් එකකින් කරද්දී ලේසි. ඊට පස්සේ තියෙනවා අන්තිමටම මේ ස්ප්‍රේ එක. මේක මේකප් ස්ප්‍රේ එක කිස් බියුටි එකේ තමයි මේක. ඔය ටික තමයි ඉතින් මගේ මේකප් පවුච් එක. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් පරිස්සමෙන් ඉන්න. චා චා.